කණ්ඩායම් ඉන්නම ඕනේ. ඒ වගේ කණ්ඩායමක් මට හමුණා. හරිම සුන්දර කණ්ඩායමක්. මේ ඒකේ හොඳම සුන්දර කතාවක් තියෙනවා. අපි ඒක පස්සට කතා කරමු. නිසංසලා ඉන්න නිසංසලාත් එක්ක කතා කරමු. මොකද මෙතන ඉන්න කටකාරම චරිතය තමයි නිසංසලා. නිසංසලා. කොහොමද? හොඳින් ඉන්නවා. හොඳින් ඉන්නවා කියලා තේනවා. හැම වෙලේම hina වෙච්ච ගමන් කියවන ගමන් ගිරවියෙක් වගේ කතා කරන ගමන් තමයි ඉන්නේ. ගිරවියෙක් වගේ කතා කරන හින්දාම ලස්සන Facebook page එකක් තියෙනවා නේ. ඔව්. මතක් කරන්න. read with me. මොනවද කරන්නේ ඒකේ? ඒකේ මං කවි පොත් ගැන කවියක් ගැන දවස් ගානේ කවියක් දානවා. දාලා ඒ කවිය ගැන මට හිතෙන දේ මං ඒකෙන් කියනවා. ඊට අමතර පොත් ගැන ලියලා හොඳ විස්තරයක් දානවා. ඒ වගේ තමයි මම page එක යන්නේ. ඒ කියන්නේ පොත ගැන පොඩි කතිකාවක් කරනවා. සමාජ මාධ්‍ය හරහා ඇති කරන කෙනෙක් තමයි නිසංසලා කියලා කියන්නේ. නිසංසලාගේ වටේ ඉන්න කට්ටිය අර පැත්තට ගියොත් අර පැත්තෙන් පටන් ගමු අපි. එක පැත්තක ඉන්නවා රෝහලක වැඩ කරන කෙනෙක්. එතකොට අනිත් කෙනා නර්තන ගුරුවරියක්. එතකොට හවුස් වයිෆ් කෙනෙක් ඉන්නවා නිසංසලා. හවුස් වයිෆ් කෙනෙක්. හවුස් වයිෆ් කෙනෙක්. එතකොට හවුස් වයිෆ් කෙනෙක් තව ඉන්නවා. තව ටයිප් සෙටින් කරන කෙනෙක් ඉන්නවා. දැන් මේ එක එක පාර්ශවනේ එක එක චරිත තමයි තියෙන්නේ මේ අයට. එතකොට මේ අය එකම තැනක එකතු වෙලා තියෙන්නේ තමන්ගේ ළමයි හින්දා. මම හැබැයි මුලින් හිතුවේ නෑ ළමයි ඉන්නවා කියලා. හැබැයි ඇහුවාම අර නිසංසලා මොකද මට කිව්වේ? අවුරුදු 13ක දුවෙක් ඉන්නවා. ඔව් අවුරුදු 13ක දුවෙක් ඉන්නවා. මේ මම ඒක ඇහුවම ඉන්නවද කියලා ඇහුවාම නිසංසලාගෙන කලන්ත හැදුනද කොහෙද කියලා. ඒ වගේ. මොකද හිතන්නේ දැන් කොච්චර පොත් අරගත්තද පොත් ගන්නකොට මොකක්ද හදාගෙන ඉන්න සැලැස්ම. ඒ කියන්නේ ස්වර්ණ පුස්තක නිර්දේශ පොත් ටික තමයි මම ගන්නෙ. එහෙම නැත්නම් සම්මාන හම්බෙන පොත් ටික විතරයි මම ගන්නෙ. මට ඕන මෙහෙම පොත් ප්‍රසිද්ධ අයගේ පොත් ගන්නෙ. එහෙම මොකක් හරි තියනවද? එහෙම එකක් නෑ. අපි ඔක්කොමලා තෝරගන්නේ එක එක විදිහේ පොත්. දැන් මං කියවන ශාලාන වෙනස්, මෙයා කියවන ශාලාන වෙනස්, මෙයා කියවන ශාලානේ හාස්පතින් වෙනස්. එයා මොනවද කියන්නේ? එයා ආසයි ඉතිහාසය, ඓතිහාසික එහෙම පොත් කියවන තමයි ආසයි. ටුටුඩන් කාමන් ගේවා. මෙයා කියවන්නේ ඔය කන්දුරට මොනවද? ත්‍රිලර් බුක්ස්. මං කියවන ලව් ස්ටෝරි. මෙයා ත්‍රිලර්. හරි ලව් එකේ ඉන්නේ. එතකොට මෙයා මොනවද කියවන්නේ? එයා මං කියවන ඕන එක කියනවා. මම කියවන මේක මම රෙකමන්ඩ් කළොත් එයා ඒක කියනවා. ඔය ගන්න පොත් ටික ෂෙයා කරගන්නවද? ඔව් ෂෙයා කරගන්නවා. එතකොට දැන් මට ඉස්සෙල්ලම කව ලොරියක විතර පොත් අරගෙන තියෙන දැන් තව ගන්නක් තියෙනවා කියලා. ඒ පොත් අරන් මහන්සියට මේ පොත් බෑග් වල බරුස්ස ගන්න බැරුව තමයි අර වාඩි වෙලා හිටියේ. දැන් නැගිට්ටා. හරි. මේ දැන් මේ අවුරුද්දේ කියවන්න ඕනම කියලා හිතාගෙන ආව පොතක් තියෙනවද? ඔව්. මොකක්ද? ටොක්සික්. ගත්තා? නෑ තව ගත්තේ නෑ මේ මොහන් රාජ් එනකන් ඉන්නේ මේ සයින් එකත් එක්ක පොත ගන්න. එහෙම අනිත් අයත් එහෙම ප්ලෑන් එකක් දාවේ මේ පොත ගන්න. පොතක් ගන්න සයින් එකත් එක්කම තමයි. මෙතෙන්ට එන්න සයින් එකත් එක්කම ගන්න ඕනේ තමයි. රචකයාත් මුණ ගැහිලාම තමයි යන්නේ. ඔව්. ලොකු අවස්ථාවක් ඉතින් පොත් ප්‍රදර්ශනය කියලා කියන්නේ නේ. එතකොට මේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 26 වෙනි වරට තමයි මේ පවත්වන්නේ. ඔව්. අවුරුදු කීයක් ආවද? 18ක් තිස්සේ ආවේ 19 වෙනි අවුරුද්ද. 19 වෙනි අවුරුද්ද. මේ ගිරිගොඩු. දෙහි ගෙඩියක් එල්ලගෙන එහෙම කරගෙන අපි එක්කගෙන යන නූලකට ගහගෙන ගිරිගොඩු. කෝ එතකොට ඉනිකට්ටයි නූලයි. හරි. මේ එතකොට දැන් මොකද හිතන්නේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ගැන මම ආසම දේ තමයි අර බැඳීම් අලුත් වෙන. මෙහෙම බැඳීම් තියෙන අය අඩුයි. මොකද ඉස්කෝලේ කාලේ චූටි කාලේ නම් ඉස්කෝලේ යාළුවෙක් ඉන්නවා. අවුරුදු 15ක යාළුවෙක්. අවුරුදු 15ක යාළුකමක් කියන්නේ යාළුකම ගැන ආයෙ කතා කරන්න දෙයක් නෑ. යකඩ වගේ හයිය යාළුකමක් තියෙනවා. එතකොට මේ දරුවෝ හින්දා දරුවන්ගේ දෙමව්පියෝ එකතු වෙලා ඉන්නවා. මෙහෙම එකතු වෙලා පොත් ප්‍රදර්ශනයට එන්න එක මොකද හිතන්නේ මේ වෙනම නිකන් පොඩි ආතල් එකක්. ඔව් අනිවාර්යෙන්. දැන් සෙනසුරාදා මම හස්බන්ඩ්නි බබා තුන්දෙනායි එක්ක ආවා. දැන් අද මම යාළුවොත් එක්ක ආවා. ඒ මගේ නිදහස උදෙසා තමයි යාළුවොත් එක්ක. ඔය සල්ලි හොයාගන්නේ කොහොමද? එකතු කරනවා. කොහොමද එකතු කරන්නේ? කැටයකට එකතු කරනවා. ඒ කියන්නේ අවුරුද්ද පාසා මේකට යනවා කියලා වෙනම කැටයක් තියෙනවා. හැමෝටම දෙනවා. අපි දෙන්න දෙනවා. අපි දෙන්න සාමාන්‍ය එකතු කරනවා. මේගොල්ලෝ ඉතින් අර මේ ජොබ් මේ දෙන ජොබ් කරන දෙන්න එන්නේ. මෙයාට අවුලක් නැහැ. අපි හවුස් වයිෆ්ලානේ. අපි එහෙම තමයි එකතු කරන්නේ නේ. අපි කැටයකට දාලා එකතු කරගෙන මේ පාර ලක්ෂයකට කිට්ටුවෙන් එකතු කරගෙන ආවා. හා දැන් ලක්කියක් ඉතුරුද? දැන් බලන්න ඕනේ කාඩ් එක ඊළඟට යන්න කලින් කීයක් ඉතුරුලා තියෙනවද කියලා. ඔන්න ඔහම තමයි සල්ලි හොයාගෙන එකතු කරගෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන්නවම කියලා ප්ලෑන් එක. අර අවුරුද්දේ අනිවාර්ය අංගයක් තමයි කොළඹ ජාත්‍යන්තර පොත් එනකම් බලන් ප්‍රදර්ශනය. ඉන්නේ. ජූනි ජූලි වෙනකොට බලන්න කවද දිනේ දාන්නේ කියලා. ටක් ගාලා අපි දැන් කැලෙන්ඩර් එකෙන් ප්ලෑන් එක හදාගන්න. ඊට පස්සේ මේගොල්ලෝ ඔක්කොටම කියන යනවා. ගෲප් එකක් තියෙනවද? ඔව්. එතකොට මොකද හිතන්නේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ගැන?
හොඳටම හොඳයි. ආයේ කියන්න දෙයක් නැහැ. මේ පාර තවත් හොඳයි. ඔක්කොම AC හෝල් වගේන් තියෙන්නේ. එහෙනම් දැන් ගිය පාරට වගේ දාඩි දාගෙන ටික ගොඩක් මහන්සි වෙන්න දෙයක් නැහැ. මේ පාර හොඳටම හොඳයි තියෙන්නේ. පොත් ගත්තාම මොකද හිතෙන්නේ? ඕන කරන පොත් හැම පාර්ශවයකටම ගැලපෙන පොත් තියෙනවද? තියෙනවා. ඒ කියන්නේ මොකද හිතන්නේ? ඒ කියන්නේ අවුරුදු උපතේ සිට අවුරුදු 100 දක්වා මිනිස්සු ජීවත් වෙනවා නම් ඒ මිනිස්සු දක්වාම කියවන්න පුළුවන් දේවල් මෙතන තියෙනවා. ඒ ඕන කෙනෙකුට දැන් මම මගේ චූටි බබාට අවුරුදු 1කමාරයට පොත් ගත්තා. ඒතර අවුරුදු 5 එක්කෙනාටත් ගත්තා. අවුරුදු 13 එක්කෙනාට ගත්තා. මටත් ගත්තා. මගේ අම්මට අවුරුදු 8ක් එයාටත් ගත්තා. ජීවිතේ හැම තැනක්ම හැම අධියරක්ම ස්පර්ශ කරන තැනක් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කියලා කියන්නේ අම්මට තාත්තට දූට පුතාට සැමියාට බිරිඳට අත්තම්මට සීයට කිරියත්තට ජීවතුන් අතර ඉන්නවා නම් කිරි අතරත් ගැලපෙන විදිහේ පොත් තෝරගන්න පුළුවන්. ඒ තරම් පොත් ගොඩක් මෙතන තියෙනවා. මේ මුල් දවස් ටිකේ ඉන්න පොත් තියෙනවා. අන්තිම වෙනකොට පොත් ඉවර වෙන්න පුළුවන්. බය වෙන්න එපා. Facebook එකේ ඉන්න අපේ සංසන්දයක් තියෙනවා. ඒ සංසන්දේ යාළුවොත් තමයි මේ ඉන්නේ. ඔව් අපිට Facebook එකෙන් තමයි මෙයා හම්බුනේ. ඒ Facebook සංසදයක් තියෙනවා අපේ. ඒ සංසදේ අපි දාන රිවිව්ස් වලට මෙයාලා තමයි කමෙන්ට් කරන්නේ. මෙයාලා කමෙන්ට්ස් වලින් තමයි අපි ඉස්සරහට යන්නේ තව ලියලා. එතකොට මෙයාලා කමෙන්ට්ස් අපිට මාර විදිහට වටිනවා. ඒ එහෙම හම්බෙච්ච යාළුවෝ තමයි මේ. ඒ කමෙන්ට්ස් එයාලට වටිනවා, මේ කමෙන්ට්ස් අපිට වටිනවා. ඒ හින්දා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ තව දීර්ඝ කාලීනව කාලයක් පුරාවට පවත්වාගෙන යන්න ශක්තිය ලැබෙන්නේ පාඨක පොඩි යෝජනාවක් දාන්න. තව ටිකක් මේක දික් කරන්න බැයිද? දින ගාන පොඩ්ඩක් දික් කරන්න බැයිද? දින 10ක් මදි. දින 10 මදි. ඇත්තටම කිව්වොත් සැප්තැම්බර් ඉස්සර තිබ්බ සැප්තැම්බර් 18 19 වගේනේ. මතකද අපි මුලදී ආව සැප්තැම්බර් 18 19 එතකොට දැන් දැන් සාහිත්‍ය මාසය පුරාම කිව්වහම අඩුම තරමේ සාහිත්‍ය මාසෙන් මැද වගේ පටන් අරන් ඔක්තෝබර් පළවෙනි සතියවත් තියෙනවා නම් තිබ්බොත් සාමාන්‍ය ගොඩක් කඩේ සැලරි වැටෙන්නේ එක දවස්වලනේ. සමහරවිට 25 සමහරවිට පළවෙනි සමහරවිට 10 වටන කට්ටියක් ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට පොඩි chance එකක් හම්බ වෙනවනේ කියලා මට හිතෙනවා. නිකන් යෝජනාවක් විතරයි. හොඳ යෝජනාවක්. හරි. ඒ වගේම තමයි ඒ යෝජනාව අපි බොහොම මැදහත් සිතින් හරි ආදරෙන් බාර ගන්නවා වගේම තමයි මේ යාළුකම මේ සම්බන්ධකම තව කාලයක් ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න හයිය ලැබෙන්නේ කියලා යාළුවන්ටත් ප්‍රාර්ථනා කරනවා අපි. එහෙමනම් කියවන්න ගත්ත පොත් ඔක්කොම කියවලා යාළුවොත් එක්ක බෙදාගෙන ලස්සන රිවිව් එකක් read with me page එකේ දෙන්න. බොහොම ස්තුතියි අපිත් එක්ක කතා කරා. බොහොම ස්තුතියි.